ආසට බර මොසනේ නුඹ වැටුණා මගේ පාමුලේ පැයේ සිතරු ඇදි සිතුවමේ නුඹ උන්නේ මට රවනා මුණත් welcome back to my channel. ඉතින් ඔයගොල්ලෝ සතුටින් පරිස්සමින් ඇති කියලා මං හිතනවා මේ සීතල වෙදර් එකත් එක්ක ඔයගලන්ට ටිකක් කම්මැලිත් ඇති මේ දවස්වල මට වගේම. මොකද ඉතින් මේ සීතල දවස්වලට ඇත්තටම ටිකක් නැගිටින්නත් පරක්කු වෙනවා. අදත් එහෙම නැගිටින්න පරක්කු වෙච්ච දවසක්. ඉතින් 8ට විතර තමයි නැගිට්ටේ. අද ඇවිල්ලා සෙනසුරාදා දවස. ඉතින් මම දැන් ඔයගලන්ට 7 days study challenge එකේ දවස් 5ක්ම ගෙනහල්ලා තමයි තින්නේ. මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා බලපු නැති කට්ටිය ඉන්නවා නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඒ වීඩියෝ දෙකත් බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් අපි යමු මේ වීඩියෝ එකට. මම මේ කරන්නේ උදේම හිස්ටරි වල මම අර ඉස්කෝලේ දීපු සිතියන් ටිකක් තිබුණා. මම ඒක තැනින් තැන මාක් කරලා තිබ්බේ. මම ඒ ටික ආයෙම අලුතෙන් සිතියම් ටිකක් අරගෙන ඒ ටික මාක් කරලා මම මේ ආයෙම පාඩම් කරන්න පටන් ගන්න තමයි යන්නේ. ඉතින් බ්‍රේක් තියෙනවා මේ මැදින්. ඒවත් එක්ක. ඉතින් ඔයගොල්ලෝ කලින් වීඩියෝ දෙකක් දකින්න ඇති මම බ්‍රේක් ටයිම්ස් මේ වීඩියෝ දෙක මේ 7 days study challenge එකට ඇඩ් කරේ නැහැ කියලා. ඉතින් ඔයගොල්ලොත් මේක ඔයගොල්ලෝ try කරා නම් කොහොමද කියලාත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම මේ සීතල දේශගුණේ පරාද කරගෙන වැඩ කරන්නේ කොහොමද කියලාත් ඔයගොල්ලෝ වැඩ කරන විදිහත් දාගෙන යන්න. මම කරන දේවලුත් මම මේ වීඩියෝ එකදී ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ටිකක් දවල් වෙද්දි නම් සීතල ගතිය ටිකක් අඩු වුණාන්ද තමයි මම දැන් ওই ජනෙල අරගෙන ඉන්නේ. නැත්තම් උදේ වරු වුණා මාරුම සීතලයි ළමයි. මම මේ දවස්වල ජර්සි එකක් එහෙම දාගෙන අර ඔයගොල්ලන්ට මතකද මම මගේ WhatsApp channel එකට දැම්මා. හරිම පඹෙක් වගේ ගෙදර ඉන්නේ. ඇත්තටම මට මාර සීතලයි මේ දවස්වල. අනික අපේ ගෙදරට සීතල දැනෙනවා වැඩි. අපේ ආච්චිලා ගෙදරට එහෙම එච්චර සීතල නෑ ඇත්තටම. අපේ ගෙදරට සීතල දැනෙනවා වැඩි. කොහොම හරි ඉතින් දවල් වෙද්දි මෙදා අඩු වුණා. දැන් මම voice over කරන දවසේ දවසම සීතලයි. අනේ මන් දන්නේ නැහැ මේ දවස්වල ඇත්තටම නැගිටගෙන ඉන්නේ හැනම ගේමක් දෙන්න ඕනේ. ඉතින් දැන් මම මේ වීඩියෝ එක කියනනම් කිව්වනේ කොහොමද මේ හීතල දවස්වල පාඩම් කරන්න කියලා. මම නම් ළමයි ඔයගලන්ට මතකද දන්නේ නැහැ මම කලිනුත් මෙන්න මේ වගේම 60 days study challenge එකක් කරේ. අන්නේ දවස්වලත් මාරම සීතලයි. මම ඒ දවස්වලත් කියලා ඇති සමහර විට. මම කෝපි නැත්තම් සාමාන්‍යව රස්නේ දෙන්නේ. රස්නේ ಜಾති පොනවා. ඊට පස්සේ ගොඩක් වෙලාවට මම ජේසි එක දාගෙන ඉන්නේ. අද දවල් වෙනකොට සීතල නැති වෙනද මම මෙහෙම ඉන්නේ. ඊට පස්සේ මං ඔය පාඩම් කරද්දි මේ ටයිම් එකක් දාගෙන ඉන්නේ. දැන් එතකොට අපිට පොඩි ටාගට් එකක් තියෙනවනේ මේ වෙලාවෙ වෙනකන්වත් පාඩම් කරනවා කියලා. ඒකින්ද තමයි මම මෙහෙම දාගෙන ඉන්නේ. නැත්තම් මං දැන් වන්ටයක් අඩු කරලා තියෙන්නේ ස්ටඩි මියුසික් එක පාඩම් කරන එක. නැත්තම් මට ඔක පුරුද්දට යනවා. ඕක නැති වුණත් පාඩම් කරගන්න බැරි වෙනවනේ ඊට පස්සේ. ඉතින් මං ඔයාලට දාලා තියන්නම් මොනවද මම මේ කරන වැඩේ කියලා. මම ඒ වගේම TikTok channel එකක් මං හැදුවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. මම ඒකෙත් link එක පුළුවන් වුණොත් දාලා තියන්නම්. නැත්නම් මගේ WhatsApp channel එකට මම share කරන්න. ඒකට මේ විභාගය වෙනකන් අර රූප කතා යන්නේ. අන්න ඒවා දාන්න. මොකද මේ දවස්වල වීඩියෝ එකක් edit කරන්න ගියොත් එහෙම සෑහෙන වෙලාවක් යනවා. අනික දැන් එතකොට විභාගය ලඟ වෙන්න තව අපිට සති දෙකක් වගේ ඉන්න තියෙන්නේ. එතකොට ටිකක් අමාරු ඇත්තටම වීඩියෝ edit කරන්න. මම පුළුවන් විදිහට රූප කතා වගේ දාන්න තමයි මං හිතන් ඉන්නේ. එහෙනම් ඉතින් වීඩියෝ එකත් එක්ක ඉන්න. ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරලා දැම්මම එකතු වෙන්න කියලාත් ආරාධනා කරනවා. Another failed relationship. Guess it's back to situationships. Till this whole dying soul feels half alive. I've looked for opportunity from East LA to Tennessee, and I hope it comes by 2025. There's
so before we stop on a one-way road. And that 210 view never felt like home. If this is truly ඔන්න ඉතින් අද නම් මම ෆේස්බුක් එකක් දාන්න ඕනි කියලා හිතුවා. මම කලින් දවස්වල දැම්මත් මට රෙකෝඩ් කරන්න බැරුණා පොඩ්ඩක්වත් මේ වගේ. ඒත් මම අද පොඩ්ඩක් මුණ පෙන්නන්න ඕනි කියලා හිතුවා. ඒක නිසා තමයි මෙහෙම ක්ලිප් එකක් ගත්තේ. ඇත්තටම නිකන් ඕලට පේන ඇති මම හැඩ මැඩ නම් විතරයි මගේ මුණත් එච්චර ක්ලියර් නැහැ. කමක් නැහැ මම ෆේස්බුක් එකක් දාලා ඉන්නේ. හේ between. I didn't think I'd ever get this lonely. All these holes in මං පළවෙනි දවසම මේ වීඩියෝ එකේ සෑහෙන කතා කරපු හන්ද මම පොඩක් අද දවසේ කඩපියන් ඉන්න තීරණය කරා. ඉතින් අද ටිකක් රෑ වෙලා තමයි වැඩ පටන් ගන්න ඕනේ. ඇත්තටම මං හිතන්නේ මම මේ වොයිස් ඕවර් කරනලා මට පොඩ්ඩක් මං ට්‍රැක් එකේ නෙවෙයි ඉන්නේ. ඇත්තටම නිකන් කතා කරන ස්පීඩ් එක වැඩිද කොහෙද? කොහොම හරි අද උදේවරුේ මම වැඩක් කරේ නෑ. අර මං ෆේස්බුක් එක දාලා පොඩ්ඩක් පාඩම් කරපු එක විතරයි. ඒක නිසා රෑ තමයි මට වැඩ ටික කරගන්න ඕනේ. If this is truly meant for me, why the hell am I still out here waiting? Don't know why the city lights don't shine on me. Break my back and grind my teeth for a paycheck. It's all I'm meant to be, just stuck in the in-between. එහෙනම් අතට ගිහින් එන්නම්. බයි බයි. සතුටින් පරිස්සමෙන් වැඩ ටික කරගෙන ඉන්න ඕනේ.